සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. අද සාකච්ඡා කරන්නේ Open University එකේ software engineering degree එක ගැන. ඔයා මේ පාර software engineering degree එක කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝ එක දිගටම නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම application දාන එකේ ඉඳලා ඒ වගේම selection test එකට යන දවස දක්වාම මම YouTube channel එක හරහා ඔයාට මේ පිළිබඳ විස්තර අරගෙන එන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා දැම්ම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා සඳහා පවත්වනු ලබන තෝරාගැනීම් පරීක්ෂණය ඉහළින්ම සමත් කරවන උපාධි සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට මඟ පෙන්වන දිවයිනේ සාර්ථකම selection test class එක ඔරාස් education මගින් පවත්වන දේශක ශෙහාන් ප්‍රමුදිත ගුණසේකර මගින් මෙහෙයවන OUSL degree program selection test class එකට සම්බන්ධ වීමට 07263740053 number එකට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඔක්තෝබර් මාසයේ තමයි මේකට ඇප්ලිකේෂන් කෝල් කරන්න. එතකොට දැම්ම ඇලර්ට් එකේ හිටියොත් ඔයාට පුළුවන් අනිවාර්යෙන් සිලෙක්ෂන් ටෙස්ට් එක ගොඩ දා ගන්න. අපි බලමු මේ ඩිග්‍රී එක සම්බන්ධව තියෙන කරුණු ඕපන් යුනිවර්සිටි එකෙන් දීලා තියෙන කරුණු මොනවද කියලා. තමයි A level S3ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕනම විෂය ධාරාවකින් ඔයාට S3ක් තියෙනවා නම් ඔයාට මේ ඩිග්‍රී එක කරන්න පුළුවන්. So සිලෙක්ෂන් ටෙස්ට් එක ගැන කිව්වොත් computer based exam එකක් තියෙන්නේ. පැය එකමාරක පරීක්ෂණයක්. එතකොට මේක සම්පූර්ණ ක්‍රමවේදයක් යටතේ computer based තියෙන්නේ. ඒක නිසා මේක වෙනම සංසිද්ධියකට කරන්න ඕන exam එකක්. එතකොට ඒ සම්බන්ධව අපි selection test class පවත්වන ORS education ආයතනයෙන් Open University එකේ selection test එකට software engineering selection test එකට අපි පන්ති පැවැත්වෙන. එතකොට පසුගිය විභාග ප්‍රශ්න ඔයාට අපේ පන්ති මාලාවත් එක්ක සම්බන්ධ වුණොත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සහ software engineering exam එකට අදාළ සියලුම subject අපි එකම එක පන්ති ගාස්තුවක් යටතේ ඔයාලට සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. computer based exam එකකට කොහොමද ලෑස්ති වෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපි වෙනම දැනුවත් කිරීමේ වැඩසටහනක් ඔයාලට පවත්වනවා exam එකට යනකම්ම. ඒ වගේම admission දාන එකේ ඉඳලා admission sign කරගන්න එක, admission එක කොහොමද හරියට complete කරගන්නේ, application කොහොමද හරියට දාගන්නේ, ඒ වගේ වැරදි තියෙනවද, අඩුපාඩු තියෙනවද, ඒ සියල්ල ඔයාලට කියලා දෙනවා අපේ පන්තිමාලාව හරහා. ඔයාලට පන්තිමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් මෙන්න මේ WhatsApp number එකට WhatsApp message එකක් දාලා ඔයාගේ degree program එක කියලා අපේ පන්තිමාලාව ගැන විස්තර ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම software engineering degree එක සම්බන්ධව අපි නිතර WhatsApp group එකේ update ගේනවා. ඒ කියන්නේ පොදු IQ ප්‍රශ්න සම්බන්ධයෙන්. එතකොට මේ degree program එකට application call කරලා තියෙන්නේ. දැන් call කරලා නම් කොහොමද admission දාන්නේ? ඒකට සම්පූර්ණයෙන්ම අපි ඔයාලට කියලා දෙනවා. ඒ සඳහා ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා ඉන්න. WhatsApp group එකට සම්බන්ධ වෙන්න පුළුවන්. description box එකේ තියෙන WhatsApp group එකේ link එක. ඒ link එක හරහා අපේ WhatsApp group එකට සම්බන්ධ වෙලා ඔයාලට පුළුවන් අපේ Open University එක සම්බන්ධ සියලුම විස්තර අපි WhatsApp group එකේ update කරනවා දවසින් දවස. ඒවා WhatsApp group එක හරහා සම්බන්ධ වෙලා හිටියොත් ඔයාට ඒ updates ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඊටාම පහසුවෙන්ම. හරි. එතකොට software engineering degree එක සම්බන්ධව තියෙන වැදගත් තොරතුරු ඉස්සරහට videos මගින් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. දැන්ම selection test එකට වැඩ කරන කෙනෙක් නම් ඔයා selection test එක බලාගෙන ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් software engineering degree program එකට select වෙන්න ඕන නම් මෙන්න මේ WhatsApp number එකට WhatsApp message එකක් දාලා අපේ පන්තිමාලාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා මතක් කරන ගමන් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තුෙන් අදට මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.